අද හදන්න යන්නේ කොස්සට රොටි. ඒකට අපට අවශ්‍ය වෙනවා හොඳින් තම්බගත්ත කොස්සට කෝප්ප දෙකක්. ආට පිටි කෝප් එකමාරකට පාන් පිටි කෝප්ප භාගයක් දාලා කලවම් කරගන්නවා. ගාගත්ත පොල් කෝප්ප දෙකයි. ලොකු බීලුණු ගෙඩියක් හීනියට කපා ගත්තා. මිරිස් කලල් 5 හීනියට කපා ගත්තා. ලුණු කුඩු තේ හැඳි 2කට ගම්මිරිස් කුඩු තේ හැන්දක් ගත්තා. ඉස්සෙල්ලම මේ කොස් යට ටික මේ විදිහට දාගෙන අතින් හොඳට පොඩි කරගන්න ඕනේ. මේ කොස් යට හොඳට තැම්බිලායි තියෙන්නේ. ඒ නිසා මේ ඉක්මනට පොඩි වෙනවා. මම නම් මේ කොස් යට ප්‍රෙෂර් කුකරේ තමයි තඹගත්තේ. දැන් මේකට ආට පිටි, පාන් පිටි එකතු කරගන්නවා. ගාගත්ත පොල් කෝප්ප 2, බීලුණු අමු මිරිස්, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු. මේ ටික හොඳට එකතු කරගෙන කලවම් කරගන්න ඕනේ. කලවම් කරගෙන අපි බලන්න ඕනේ අපිට තව කොච්චර වතුර එකතු කරගන්න ඕනද කියලා. සාමාන්‍යයෙන් මේක හදන්නේ අපි පාන් පිටි රොටි හදන්නේ. අන්නේ රොටි හදන විදිහටම තමයි මේක හදන්නේ. අර කොස් ඇටවල තියෙනවනේ තෙතමනයක්. ඒකට මේ ආට පිටි කලවම් වෙලා හොඳට එනකොට අපිට තේරෙනවා වතුර තව කොච්චර දාගන්න ඕනේද කියලා. ඉතින් දැන් තේරෙන්නේ පොඩි වතුර ප්‍රමාණයක් තමයි එකතු කරගන්න ඕනේ. මේ එකතු කරගෙන රොටි හදන විදියට මේක හදා ගන්න ඕනේ. දැන් මේ ඔක්කොම උඩට අනාගෙන බෝලයක් විදිහට හදාගත්තා. මේක වටේට තෙල් ටිකක් තවර ගන්න ඕනේ. මේ විදිහට තෙල් ටිකක් තවරලා මේක පැය භාගයක් විතර වහලා තියෙනවා. දැන් නම් පැය භාගයක් ගිහිල්ලා තියෙන්නේ. දැන් මේක පොඩි පොඩි බෝල වලට කඩා ගන්න ඕනේ. මේ විදිහට පොඩි බෝල වලට කඩාගෙන ඒ බෝල වලටත් තෙල් ටිකක් තවර ගන්න ඕනේ. දැන් මේ බෝල වලටත් මේ විදිහට තෙල් ටිකක් තවර ගන්නවා. දැන් මේ විදිහට පොඩි තැටියක් අරගෙන ඒකේ තෙල් ටිකක් තවරලා මේ බෝල අරගෙන ඒ තැටියේ තියලා වඩව ගන්න ඕනේ.
ඒ අතරේ රොටි තැටියට තෙල් ටිකක් තවරලා ඒකත් රත් වෙන්න ලිපෙන් තියාගන්න ඕනේ. දැන් රත් වෙච්ච රොටි තැටියට මේ රොටිය දාගත්තා. දාගෙන දෙපැත්තම හොඳට තම්බ ගන්න ඕනේ. දැන් අපි ඒක අනිත් පැත්ත හරව ගත්තා. තැම්බුණු පැත්ත මේ වගේ රන්වන් පාටට තියෙන්න ඕනේ. මේ විදියට ඔක්කොම රොටි ටික තම්බ ගත්තා. මම මේ ගත්ත ප්‍රමාණයෙන් මට රොටි 6ක් හදාගන්න පුළුවන් වුණා. ඇත්තටම මේ රොටියට ගැලපෙන්නේ ඉඟුරු තේ එකක් තමයි. අවසර තේ බොන වෙලාවට ඉඟුරු තේ එකක් හදාගෙන මෙහෙම රොටියක් හදාගෙන කෑවොත් කොච්චර රසද කියලා ඔයාලට තේරෙවි. ඔයාලත් හදලා බැලුවොත් එහෙම අපත යන කොස් ඇට වලින් මේ වගේ රොටි නිතරම හදන්න ගනීවි. හරිම මෙලෙක් ඒ වගේම හොඳ කිරි රසක් තියෙනවා. ඔයාලත් හදලා බලන්නකෝ.